හායි යාළුවනේ. අද අපි බලමු වටලප්පන් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට අපිට ඕනි වෙනවා හකුරු ග්‍රෑම් 250, බිත්තර 5, ඒ වගේම පොල් කිරි මිලිලීටර් 200ක්. අපි මුලින්ම බිත්තර 5 මේ විදිහට බ්ලෙන්ඩරේට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. බිත්තර 5 බ්ලෙන්ඩ් කරාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. අපි මේ බිත්තරකට එකතු කරනවා හකුරු ග්‍රෑම් 250. ඊට පස්සේ පොල් කිරි මිලිලීටර් 200ත් එකතු කරන්න ඕනේ. ඒකටම අපි එනසාල් ඇට 3කුත් එකතු කරගෙන ඊට පස්සේ මේ ඔක්කොම ටික ආයෙ පාරක් අපි හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ රස අණුව ලුණු එකතු කරගන්න. ඊට පස්සේ අපි වැනිලා එසෙන්ස් වලින් 0.34කුත් එකතු කරනවා. ඔක්කොම ටික දාලා බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපි වටලප්පන් එක සෙට් කරගන්න ඕනි භාජනයේට ඒ මිශ්‍රණය මේ විදිහට දාගන්න ඕනි. ඒ මිශ්‍රණය හොඳට කලත්තලා ඊට පස්සේ අපි ඒක ස්ටීමරයට දාලා පැය භාගයක් විතර හොඳට ස්ටීම් කරගන්න ඕනි. ඔයාලට ස්ටීමරයක් නැත්නම් අපිට මේක රයිස් කුකර් එකේ වුණත් හොඳට ස්ටීම් කරගන්න පුළුවන්. අන්තිමට අපිට මේ විදිහට රසමරස වටලප්පන් එකක් හදාගන්න පුළුවන්.